හයි ගයිස් කොහොමද ඉතින් ඔයාලට අද මං අරන් ආවේ 2022 වසරේ තිරගත වුණු One Week Friends කියන චයිනීස් මූවී එක. කතාවේ මුලදිම යෝෂුයි ෂවුනාන් කියන්නේ යාළුවෝ දෙන්නේ. ඒ දෙන්න අතර රණ්ඩුවක් යනවා. එතකොටම පන්තියේ සර් එනවා. ඊට පස්සේ ෂංචර් කියලා අලුතෙන් ඉස්කෝලේට මාරු වෙච්ච කෙල්ලෙක්ව අඳුන්වලා දෙනවා. යෝෂියාව දැක්ක ගමන්ම love at first sight වගේ ෂංචර් දිහා බලාගෙනම ඉන්නවා. ඒක ජංවූටත් නෝටිස් වෙනවා. ඊට පස්සේ ජංවූ යෝෂුට රොමෑන්ටික් කතාවක DVD එකක් දෙනවා. ඒක ෂවුනාවටත් අහු වෙනවා. යෝෂු ඊට පස්සේ ඒක ජංවූගේ කිව්වම ෂවුනාව බනින එක නවත්තනවා. මොකද ෂවුනාව ජංවූට කැමති කියලා යෝෂු වගේම ජංවූත් දන්නවා. ඊට පස්සේ ජංවූයි යෝෂුයි එකතු වෙලා ෂංචර්ව යාළු කරගන්න try කරනවා. එකපාරක් බීම එකක් දෙන්න ගිහිල්ලා යෝෂුගේ අත්වැරදීමකින් ෂංචර්ගේ ඇඳුමේ බීම හැලෙනවා. ඊට පස්සේ ෂංචර් එතනින් දුවනවා. යෝෂුත් පස්සෙන් එනවා. අන්තිමේදී ෂංචර්නුයි යෝෂුයි ෂවුනාන්ගේ ඇඟේ වැදිලා තුන්දෙනාම වැටෙනවා. ඊළඟට යෝෂු ලියුමක් යවනවා පන්තියේදී. ෂංචර් එක ෂවුනාන්ට පෙන්නද්දී ෂවුනාන් ටීචර්ට කියනවා යෝෂු ලියුමක් එවුවා කියලා. ඊට පස්සේ ඉස්කෝලේ ඇරිලා යන්න හදද්දී එතෙන්දි ලියුමක් දෙනවා. ෂංචර් ඒ ලියුම ඉරලා මට වාගේ යාළුවෙක් වෙන්න ඕනේ නෑ කියලා එතනින් යනවා. ඊළඟ සතියේ සඳුදා ආපහු යෝෂු ෂංචර් එක කතා කරන්න හදද්දී ෂංචර් අහනවා ඔයා කවුද මං වාව දන්නේ නෑ කියලා යනවා. යෝෂු වගේම ජංවූත් පුදුම වෙනවා ඒකට. ඊට පස්සේ යෝෂුයි ෂවුනාන්නුයි ජංවූනුයි ෂංචර්ව හම්බෙලා ඒගොල්ලෝ මතකද කියලා අහනවා. ෂංචර් කියනවා ඕගොල්ලෝ මගේ ක්ලාස්මේට්ස්ලා කියලා විතරයි මතක. ඇක්සිඩන්ට් එකක් නිසා මට දැන් සතියක විතරයි යාළුවෝ මතක තියෙන්නේ. ඊළඟ සතියේදී මට ඒගොල්ලෝ අමතක වෙනවා කියනවා. එතකොට යෝෂුට ඕන වෙනවා එයාගේ මතකයේ සදාකාලික විදියට හදන්න උදව් කරන්න. ඒකට ෂවුනාන් වගේම ජංවූත් උදව් කරනවා. යෝෂු ජර්නල් එකකුත් හදලා ෂංචර්ට දෙනවා. එක එක මතක හිටින දේවල් නුත් කරනවා. යෝෂුගේ බර්ත්ඩේ එක දවසේ ෂංචර්ට කැමති කියලා යෝෂු කියනවා. ෂංචර් එතනින් ඉක්මනට යනවා. ඊළඟ සතියේ සඳුදා ඒ ජර්නල් එක තිබෙත් නෑ. ඒ වගේම ෂංචර්ට ආපහු ඒගොල්ලෝ මතක නෑ. ඊට පස්සේ ෂංචර් යෝෂුට බයිනවා ආපහු මට කරදර කරන්න එපා කියලා. එතනින් යනකොට යෝෂුට මොන හරි දෙයක් මතක් වෙලා එයා කලන්තේ දාලා වැටෙනවා. හොස්පිටල් එකේදී ෂවුනාන්නුයි ජංවූනුයි යෝෂුව බලලා එතනින් යනකොට ෂංචර්ගේ හැසිරීම දැකලා ඒ දෙන්නට සැකයක් එනවා. ෂංචර්නුයි යෝෂුගේ අම්මා එළියින්දන් කතා කරනවා. ඒකෙන් අපිට තේරෙනවා යෝෂුගේ අම්මයි ෂංචර්නුයි කලින්දම අඳුරනවා වගේ අපිට අතීතය පෙන්නනවා. ෂංචර්ගේ කලින් ඉස්කෝලේ එයාට වැරදීමකින් ෂූජියේ කියලා ගර්ල් කෙනෙක්ව හම්බෙනවා. ඒ දෙන්න එතන පියානෝ එක ප්ලේ කරද්දී බාස්කට් බෝලයක් ඇවිල්ලා ෂංචර්ගේ ඔළුවට වදිනවා. ඒ බෝලේ ගන්න යෝෂු එතනට එනවා. ඒ කියන්නේ යෝෂුයි ෂංචර් කලින් ඉඳන්ම දන්නවා. හැබැයි මොකක් හරි හේතුවෙන් යෝෂුට දැන් ෂංචර්ව මතක නෑ. ෂංචර්නුයි ෂූජියේ හොඳම යාළුවෝ වෙනවා. ඒ විතරක් නෙමෙයි ෂූජියේ ෂංචර් එකතු වෙලා මාල දෙකක් ගන්නවා. ඒ දෙන්නගේ යාළුකම වෙනුවෙන් ෂංචර් දැනගන්නවා ෂූජියේ යෝෂුට කැමති කියලා. ඊට පස්සේ ෂූජියට උදව් කරනවා යෝෂු එක්ක යාළු වෙන්න. අන්තිමේදී යෝෂුත් ඒ දෙන්නත් එක්ක යාළුවෙක් විදියට එකතු වෙනවා. ආපහු වර්තමානෙ පෙන්නනවා ෂවුනාන්ටයි ජංවූටයි අර සැකයක් ආව හොස්පිටල් එකේදී. ඒ දෙන්නා යෝෂුගේ ෂංචර්ගේ ඇඩ්මිෂන් කාඩ් දෙක බලනවා. හරියටම හරි ඒ දෙන්න කලින් එකම ඉස්කෝලේ ඉඳලා තියෙන කියලා දැනගෙන රූෆ් টොප් එකට ෂංචර්ව අරගෙන ඇවිල්ලා ඒ දෙන්න ප්‍රශ්න කරනවා. ඊට පස්සේ ෂංචර් එතන ඇත්ත කියනවා කියලා පෙන්නනවා. ආපහු අතීතයට අරන් යනවා. යෝෂුයි ෂංචර්නුයි ෂූජියයි පික්නික් එකක් ඇවිල්ලා ෂූජියේ පික්නික් බාස්කට් එකක් ඇතුලේ ලියුමක් ලියලා තිබිලා ඒක යෝෂු බලනකම් ගඟ මැද්දේ බෝට්ටුවේ ඉන්නවා. එකපාරට ෂූජියේ නැගිටලා යෝෂු ඒ ලියුම බලනවද කියලා චෙක් කරනකොට ෂූජියේ ගඟට වැටෙනවා. ඊළඟට යව බේරගන්න ෂංචර්නුත් පනිනවා. හැබැයි දෙන්නටම පීන ගන්න වෙන්නේ යෝෂුත් ගඟට පනිනවා. යෝෂු ෂංචර්ව බේරගන්න සමත් වෙනවා. හැබැයි යාට ෂූජියේව මගහැරෙනවා.
එයාව බේරගන්න යන්න හදද්දී යෝෂුගේ ඔළුව බෝට්ටුවේ වදිනවා. ඒකම යෝෂුත් යනවා ගඟපතුලට. හැබැයි යෝෂු බේරෙනවා. හැබැයි ශූජියේ නැති වෙනවා. ඒ වගේම ඒ අනතුරෙන් යෝෂු කෝමා එකකට ගිහිල්ලා ගොඩක් දවසකට පස්සේ ඇහැරුණත් එයාට ශූජියේවත් ශංචයවත් මතක නෑ. ඊට පස්සේ යෝෂුගේ අම්මා යෝෂුව වෙන ස්කෝලයකට මාරු කරනවා. පන්තියේ ළමයි සේරම ශංචය අපලයක් කියලා එයාව බුලි කරනවා. ඒ මානසික පීඩනය දරා ගන්න බැරුව එයා වෛද්‍ය ප්‍රතිකාරත් ගන්නවා. අන්තිමේදී ශංචයගේ අම්මලා තීරණය කරනවා ශංචයවත් ඉස්කෝලෙන් මාරු කරා නම් හරි කියලා දුර ඉස්කෝලේකට යවනවා. බලද්දී එයා මාරු වෙලා තියෙන්නේ යෝෂුගේ ඉස්කෝලේටමයි. යෝෂු ශංචයට කැමති කියලා දැනගත්තම ශූජියේ කැමති වුණු කොල්ල නිසායි ශංචය මේ වගේ බොරුවට එයාට අමතක වෙනවා කියලා ලෙඩක් දැම්මේ. ඒ වගේ මේ දෙන්නට කියනවා යෝෂුට ඒක කියන්න එපා කියලා. ෂවුනන්නුයි ජියන්වුනුත් ඒකට එකඟ වෙනවා. අවසාන එක්සෑම් එකක් කරලා ශංචය ආපහු යනවා යාගේ ගමට. යෝෂුත් එක්ක ජියන්වු ශංචය නිසා රණ්ඩුවක් ඇති වෙනවා. එකපාරටම ඒ දෙන්නම ස්විම් පූල් එකට වැටෙනවා. එතෙන්දී යෝෂුට මතකේනවා යෝෂු ඊට පස්සේ ශූජියේගේ පවුල අයව හම්බෙලා ඊළඟට ජර්නල් එකක ශංචයව හම්බුන හැටි ඒ කතන්දරේ ලියලා ශංචයට යවනවා. එයා ඒක කියවනවා. ශංචයනුයි ශූජියේ එකපාරටම හම්බුනේ යෝෂුට පළවෙනි දවසේ. එතෙන්දි නෙමෙයි යෝෂුට කලින්ම ශංචයව මුණ ගැහිලා තියෙනවා. එතනදිම යෝෂුට කැමැත්තක් ඇවිල්ලා තියෙනවා. එයාගෙන් කැමැත්ත අහන්න බැරුව ඉඳලා තියෙන්නේ. ශංචය ශූජියට යෝෂු එක්ක යාළු වෙන උදව් කරනවා කියලා යෝෂු දැනගත්තම ශූජියේ හරහා ශංචය ගැන දැනගන්නවා. ඊට පස්සේ තමයි ශංචයනුත් දැනගන්නේ යෝෂු එයාට මුලින්දම කැමැත්තෙන් ඉඳලා තියෙන්නේ කියලා. පස්සේ ආපහු ඉස්කෝලේට ගිහිල්ලා රූෆ් টොප් එකට ගියාට පස්සේ දකිනවා යෝෂුව. යෝෂුට ස්තුති කරනවා ශූජියේගේ මාලෙව්වට. ඒ වගේම ශූජියට ඕන වුණා තුන්දෙනාම එකතු වෙලා ගිනිකෙලි සංදර්ශන බලන්න, සමායකට එකට ඉන්න, වින්ට් එකට ඉන්න. ඉතින් ඒ දේවල් මං ඔයා වෙනුවෙන් කරනවා කියලා ශංචය හිතන ගමන් ශූජියේගේ මාලෙත් එයාගේ කරේ දාගන්නවා. අන්තිමට පෙන්වන්නේ යාළුවෝ 4 දෙනාම එකතු වෙලා රෑ ගිනිකිලි සංදර්ශනයක් තියෙනවා. ඔන්න ඔතනින් තමයි මේ මූවි එක ඉවර වෙන්නේ. හැමෝටම ස්තුති කරනවා මේ වීඩියෝ එක අන්තිම වෙනකම් බැලුවට. අලුතෙන් එන වීඩියෝ එකකින් හම්බෙමු. හැමෝටම සුබ දවසක්.